ඉතින් ඔයත් Sony Xperia ෆෝන් එකක් ගන්න දින්න. ඔයා ගන්න ෆෝන් එකේ මොනවහරි අවුල් තියෙයි කියලා ඔයාට බයයිද? ඉතින් ලෙඩ තියෙන Sony Xperia ෆෝන් එකක් ඔයාට අහුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ඔයාට බයයිද? හැබැයි මේ වීඩියෝ එක බැලුවොත් එහෙම ඔයාට එහෙම වෙන්නේ නැහැ. ඉතින් Sony Xperia ෆෝන් එකක් ගන්න බලාගෙන ඉන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔන්න සයිබර් YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මෙන්න මේ පාවිච්චි කරපු Sony Xperia ෆෝන් එකක් ගත්තාම මේ වගේ තියෙනවා ලෙඩ ගොඩවල් තියෙන ෆෝන්. ඒ වගේම charger වෙච්ච ෆෝන්. පිටින් බලද්දි මේ ෆෝන් හොඳයි. හොඳට තියෙනවා සිරිලාවක් නැහැ. හැබැයි ඇතුලෙන් බලද්දි එම මේවා පට්ට අවුල්. ඉතින් ඇයි අපි මේ වගේ ෆෝන් එකක් සල්ලි දීලා ගන්නෙ? ඔයා ගාව තියෙන සල්ලි ඇයි ඒ විදිහට නාස්ති කරන්නේ? හේතුව තමයි ඔයාලා දන්නේ මේ ෆෝන් එක charter ෆෝන් එකක්. මේ ෆෝන් එක අවුල් ෆෝන් එකක් කියලා. හැබැයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඒ වගේ ෆෝන් එකක් කොහොමද හොයන්නේ? ඊට පස්සේ ඒ වගේ ෆෝන් එකක් අපි ගන්න නැතුව හොඳ ෆෝන් එකක් කොහොමද තෝරගන්නේ කියන වටිනා කරුණු ගොඩක් මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද පාවිච්චි කරපු Sony Xperia ෆෝන් එකක් ගද්දි ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් තියෙනවා. ඒ මොනවද කියලා දන්නවද? ඒ වගේම බලන්න ඕන නැති දේවලුත් තියෙනවා. ඒ මොනවද කියලා දන්නවද? දන්නේ නැත්නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ඉතින් ලෙඩ නැති සුපිරිම ෆෝන් එකක් ගන්න මෙන්න මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාගෙන යන්න අම්මත් එක කරන්න එපා. ඉතින් මෙන්න මේ Sony Xperia ෆෝන් අරගෙන ටික කාලයක් යද්දි ගොඩක් අයට ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න වලින් මගේ ඔලුවට ආපු ප්‍රශ්න 3ක් තිබ්බා. ඉතින් ඒවත් අපි කතා කරලා ඒවත් දැනගෙනම ඉස්සරහට යන්න. පළවෙනි එක තමයි Sony Xperia ෆෝන් වලට එන signal ප්‍රශ්නය. ඊට පස්සේ මේවට එන global ROM ප්‍රශ්නය. ඊට පස්සේ අපිට ගොඩක්ම වැදගත් වෙන green line ප්‍රශ්නය. හරි ඉස්සෙල්ලාම ඉතින් ඔයා මෙන්න මේ Sony Xperia ෆෝන් එකක් ගන්න යද්දි ඔයාලා බලන්න ඔයාලගේ අතේ තියෙන මුදලට ඒ කියන්නේ ඔයාලගේ බජට් එකට ගැලපෙන ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ Xperia 1 series එකේ ෆෝන් තියෙනවා, 10 series එකේ ෆෝන් තියෙනවා, 5 series එකේ ෆෝනුත් තියෙනවා. ඉතින් Xperia 1 series එකේ මල්ලි විදිහට තමයි 5 series එක හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් Xperia 1 series එකයි 5 series එකයි විශේෂයෙන්ම focus කරන්නේ කැමරා වලට. ඒකිනුත් Xperia 1 series එක ගොඩක්ම focus කරන්නේ ඒගොල්ලන්ගේ කැමරා එක. ඒතකොට ඔයාලට මෙතනින් අදහසක් ගන්න පුළුවන්. ඔයා photos වලට වැඩිපුර උනන්දුවක් දක්වනවා නම්, videos වලට වැඩිපුර උනන්දුවක් දක්වනවා නම් ඔන්න ඔයාට ගන්න තියෙන ෆෝන් සීරීස් එක තමයි Xperia 1 series එකේ ෆෝන්. හැබැයි 5 series එක කියන්නේ ටිකක් ප්‍රශ්න ආපු ෆෝන්. 5 Mark 2 එක, 5 Mark 3 එක වල දන්නවා green line ප්‍රශ්නයක් ආවා. ඉතින් දන්නේ නැති අය දැනගන්න 5 Mark 2 එකේ 5 Mark 3 එකේ green line ප්‍රශ්නයක් ආවා. එතකොට ඒවත් දැනගෙන මට කියන්න බෑනේ ඔයාලට මේ ෆෝන් ගන්න කියලා. ඒ හින්දා ඔයාලා මේ 5 series එකේ ෆෝන් ගන්නවා නම් ඇත්තටම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි Xperia 5 එක ගොඩක් හොඳ ෆෝන් එකක්. මොකද මාත් ඒක ගොඩක් කල් පාවිච්චි කරා. ඒක නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මට ඒක පාවිච්චි කරන්න හම්බුණා. එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම බලන්න ඔයාට ගැලපෙන ෆෝන් එක Xperia 1 series එකේ ෆෝන් එකක්ද 5 series එකේ ෆෝන් එකක්ද නැත්නම් 10 series එකේ ෆෝන් එකක්ද කියලා. හරි ඊට පස්සේ ඔයා ෆෝන් එක අතට ගත්තට පස්සේ බලන්න ඔයාට ෆෝන් එකේ පිටින් මොන හරි ඩැමේජ් පේනවද කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඇලුමිනියම් ෆ්‍රේම් එකක් තියෙනවා නම් බලන්න මේක සීරිලා තියෙනවද, තැලිලා තියෙනවද, බිම වැටිලා වගේ තියෙනවද? මෙන්න මේ විදිහට බලන්න මේකේ ඩැමේජ් තියෙනවද කියලා. ඉතින් තැලිලා පොඩි වෙලා වගේ තියෙනවා නම් අපිට නිගමනය කරන්න පුළුවන් මේ ෆෝන් එක බිම වැටෙන ෆෝන් එකක් කියලා. ෆෝන් එකේ මුළු හතරෙන් අපිට ඒක තහවුරු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ෆෝන් එක බිම වැටිලා නම් එහෙම මෙන්න මේ මුළු හතර ගොඩක් වෙලාවට තැලිලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ බෑක් එකේ ග්ලාස් බෑක් එකක් තියෙනවා නම් බලන්න මේකේ මොන හරි ඩැමේජ් තියෙනවද, මේක පැරිලා තියෙනවද, ඉරි ගිහිල්ලා තියෙනවද මේ විදිහට බලන්න. ඉතින් ගොඩක් වෙලාවට ග්ලාස් බෑක් එක ඩැමේජ් වෙච්ච ෆෝන් ගොඩක් කට්ටිය අඩුවට දෙනවා. හැබැයි මේවා රිපෙයාර් කරන්න හම්බෙන්නේ නැහැ. රිපෙයාර් කරන්න අමාරුයි. අමාරුයි කියන්නේ සමහර විට රිපෙයාර් කරන්න බෑ. එතකොට ඔයාට මේ විදිහට තමයි මේක ඉස්සරහට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මෙතනින් වතුර හරි මොනවා හරි ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ෆෝන් එක ඇතුළට යන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙනම් ඒ වගේ ෆෝන් එකකුත් ගද්දි ඔයා ගොඩක් පරිස්සම් වෙන්න. ඉතින් අඩුවට තිබ්බා කියලා ඒ වගේ ෆෝන් එකක් හදිස්සි වෙලා ගන්න යන්න එපා. ඊට පස්සේ බලන්න විශේෂයෙන්ම කැමරා ලෙන්ස් එකේ ඩැමේජ් තියෙනවද? කැමරා ලෙන්ස් එකේ දූවිලි වගේ ඇතුලේ තියෙනවද? මොනවා හරි රොඩු වගේ ඇතුලේ තියෙනවද? ඩොට් වගේ ඇතුලේ තියෙනවද? නැත්නම් කැමරා ලෙන්ස් එක බිඳිලා තියෙනවද? ඉරි ගිහිල්ලා තියෙනවද? මේකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ගොඩක් කට්ටිය බලන්නේ නැති දෙයක් තමයි කැමරා ලෙන්ස් එකේ තියෙන ඩැමේජ්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි කැමරා ලෙන්ස් එක. හරි ඊට පස්සේ බලන්න ෆෝන් එක හොඳට අරගෙන ෆෝන් එකේ වටේ හොඳට ෆිට වෙලා තියෙනවද? ඩිස්ප්ලේ එකයි බොඩි එකයි හොඳට ෆිට වෙලා තියෙනවද? මේ විදිහටත් බලන්න. මොකද ෆෝන් එක ගලවලා තියෙනවා නම් ආයෙ මේක හයි කරද්දී සමහර විට හරියට ෆිට වෙලා නැති වෙන්න පුළුවන්. ඒකට අපිට එතනින් හිතා ගන්න පුළුවන් මේ ෆෝන් එක ගලවපු ෆෝන් එකක් කියලා. ඉතින් ඔයාලා ටිකක් පරණ ෆෝන් එකක් ගන්නවා නම් ඒ කියන්නේ Xperia 1 එකක් ගන්නවා කියලා හිතමු, නැත්නම් 10 එකක් ගන්නවා කියලා හිතමු, නැත්නම් 5 එකක් ගන්නවා කියලා හිතමු. ඉතින් ඒ වගේ ෆෝන් නම් ගොඩක් වෙලාවට ගලවලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ ෆෝන් ලංකාවේ ගලවලා නැති වුණත් ඒ වගේ ඉන්නේ වෙන රටක ඉන්නේ. ඉතින් එහෙදි වුණත් මේක ගලවලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන ලොකුවට හිතන්න යන්න එපා.
එම මොකුත් ප්‍රශ්නයක් නැත්තම් හොඳට ෆිට් වෙලා තියෙනවා ඒ ෆෝන් එක අවුලක් නැහැ. ඉතින් ඊළඟට අපි බලන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මේකේ ඩිස්ප්ලේ එක. ඩිස්ප්ලේ එක නැත්තම් කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඩිස්ප්ලේ එක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් ඉස්සෙල්ලාම බලන්න ඩිස්ප්ලේ එක සීරිලා තියෙනවද කියලා. ඒ වගේම ඩිස්ප්ලේ එකේ වටේ වීදුරුව බිඳිලා තියෙනවද? ඩැමේජ් වෙලා තියෙනවද? ඉතින් ඩිස්ප්ලේ එක මැද්දේ නෙමෙයි වටේ අර ධාරේ වගේ එක වැටුනහම ඒක වෙලාවකට ඩැමේජ් වෙනවා. එතකොට එහෙම්මම කට්ටිය ඒක මිලදී ගන්නවා මේක කමක් නැහැ කියලා. හැබැයි ටික දවසක් ගියට පස්සේ තමයි ඒක අපරාධ මිලදී ගත්තේ කියලා හිතන්නේ. හින්දා ඒ වගේ ෆෝන් එකක් මිලදී ගද්දි ඒ වගේ ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒකක් මිලදී ගද්දි ඔයාලා ගොඩක්ම හිතලා බලලා මිලදී ගන්න ඕනේ. ඉතින් මේකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් හැම ගහලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේක ගලවලා බලන්න මොනවා හරි ඩැමේජ් පේනවද කියලා. ඊට පස්සේ ඩිස්ප්ලේ එකේ ඩෙඩ් පික්සල් තියෙනවද කියලා බලන්න ඕනේ. කළු සුදු රතු නිල් කොළ මෙන්න මේ වගේ කලර්ස් වලින් මේ ඩෙඩ් පික්සල් බලන්න පුළුවන්. ඒ වගේම කලර් පැච් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඩිස්ප්ලේ එකේ කලර්ස් වෙනස් වෙලා තියෙනවා නම් ඒ වගේ තැන් තියෙනවද කියලාත් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් මේව බලන්නේ කොහොමද? ඔයාට පුළුවන් සුදු පාට වෝල්පේපර් එකක් හරි සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් හරි දාගෙන ඒවා චෙක් කරන්න. ඊට පස්සේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගෙන කළු පාට ෆොටෝ එකක් නැත්නම් කැමරා එක ඔන් කරලා කැමරාව අතින් වහගෙන කළු පාට ෆොටෝ එකක් ගහලා එතනින් ඔයාට මේක චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම නිල් පාට ෆොටෝ එකක් දාගෙන නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගෙන රතු පාට එකක් දාගෙන කොළ පාට දාගෙන මේ විදිහට ඔයාට චෙක් කරගන්න පුළුවන් ඩිස්ප්ලේ එක. ඉතින් මේ විදිහට බලද්දී අපි හිතමු ඔයා බලද්දී ඔන්න කළු පාට එකේ තිබ්බ සුදු පාටට ඩොට් එතකොට ඒවා තමයි ඩෙඩ් පික්සල් කියලා කියන්නේ. එතකොට මේ ඩිස්ප්ලේ එක හොඳ ඩිස්ප්ලේ එකක් නෙවෙයි. ඩිස්ප්ලේ එකේ ඩෙඩ් පික්සල් තියෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ මැරුණු පික්සල් තියෙනවා. හරි මේ විදිහට ඩිස්ප්ලේ එක බලලා ඊට පස්සේ බලන්න ටච් එක වැඩ කරනවද කියලා. ඉතින් ඩිස්ප්ලේ එක පුරාවටම ඔයාගේ ඇඟිල්ල අරන් ගිහිල්ලා ටච් කරලා බලන්න ඩිස්ප්ලේ එකේ හැම තැනම ටච් වෙනවද කියලා. ඉතින් මෙන්න මේ ඔක්කොම බලන්න පුළුවන් කෝඩ් එකක් තියෙනවා. හැබැයි මේ කෝඩ් එක හැම එකකම වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ පේන්නේ ඔයාලට දැන් අන්න ඒ කෝඩ් එක. ඉතින් ඔයා චෙක් කරන ෆෝන් එකේ මෙන්න මේ කෝඩ් එක ගහලා බලන්න ඒ ෆෝන් එකට මේ කෝඩ් එක වැඩ කරනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට වැඩ කරන්න පුළුවන්. වැඩ කරොත් ඇත්තටම හොඳයි. ඔයාට මෙතනින් ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම චෙක් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඩිස්ප්ලේ එක වගේම බලන්න ඕන තව දෙයක් තමයි ෆෝන් එකේ බැටරි එක. ඉතින් මේක පාවිච්චි කරපු ෆෝන් එකක් හින්දා අපි පාවිච්චි කරපු ෆෝන් එකේ බැටරි එක අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ. ඉතින් iPhone වල වගේ Sony Xperia ෆෝන් වල බැටරි හෙල්ත් එක අපිට එකපාරම බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි බැටරි එක බහිනවද බැටරි එක හොඳයිද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් දැන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා බැටරි පර්සන්ටේජ් එක ඔන් කරලා නැත්නම් සෙටින් වලට ගිහිල්ලා බැටරි පර්සන්ටේජ් එක ඔන් කරන්න. ඒ කියන්නේ බැටරි එකේ 100ට මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා පෙන්නන්නේ. ඒ සෙටින් එක සෙටින් වලින් ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් එක උපරිමේ වැඩි කරගන්න. ඒ කියන්නේ 100%ක්ම ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් එක වැඩි කරගන්න. හරි දැන් ඔයාලා බලන්න බැටරි පර්සන්ටේජ් එක 100ට කීයක් පෙන්නනවාද කියලා. ඊට පස්සේ ඔයාලා ෆෝන් එක විනාඩි 5ක් විතර පාවිච්චි කරන්න කැමරා එක ඔන් කරන්න ගේම් එකක් තියෙනවා නම් ප්ලේ කරන්න ඊට පස්සේ සෙටින් වලට යන්න මේ විදිහට වීඩියෝ එකක් තියෙනවා ප්ලේ කරන්න මේ වගේ දේවල් ප්ලේ කරලා බලන්න. ඉතින් මේ වෙලාවට ඔයාට පුළුවන් ෆෝන් එක තවත් චෙක් කරගන්න ස්පීකර්ස් වැඩ කරනවද කැමරා වැඩ කරනවද සෙල්ෆි කැමරා එක වැඩ කරනවද මේ විදිහට ඔයාට චෙක් කරගන්න පුළුවන්. ෆ්ලෑෂ් එක වැඩ කරනවද ස්පීකර් මයික් වැඩ කරනවද මේ දේවල් ඔයාලට ඒ අතරතුර චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් විනාඩි 5ක් විතර මේ ෆෝන් එක පාවිච්චි කරානේ ඩිස්ප්ලේ බ්‍රයිට්නස් එක උඩරිම වැඩි කරලා. ඉතින් බලන්න බැටරි පර්සන්ටේජ් එක 100ට කීයක් අඩු වෙලා තියෙනවද කියලා. ඉතින් අපි හිතමු ඔයා විනාඩි 5ක් විතර පාවිච්චි කරලා 100ට එකක් දෙකක් විතර අඩු වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම අඩු වෙලා තියෙනවා නම් ඒ ෆෝන් එකේ බැටරි එක ඇත්තටම ගොඩක් හොඳයි. හැබැයි ඔයා පාවිච්චි කරපු විනාඩි 5ට බැටරි එක 100ට 10ක් 15ක් විතර අඩු වෙලා තියෙනවා නම් ඇත්තටම මේ බැටරි එක හොඳ නැති බැටරි එකක්. මොකද විනාඩි 5ට 100ට 10ක් 15ක් විතර අඩු වෙනවා කියන්නේ ඔයාට 100%ක්ම අඩු වෙන්න යන්නේ පැය භාගයක් විතර පොඩි කාලයක්. ඒතකොට ඔයා පැය භාගයක් විතර තමයි ඔයාට ෆුල් charge කරලා මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඔයා මේක calculate කරගන්න ඕනේ. ඒ හින්දා ඒ වගේ ෆෝන් එකක බැටරි එක ටික දවසක් යද්දී ඔයාට replace කරන්න වෙනවා. ඒ හින්දා ඒ වගේ ෆෝන් එකක් ගද්දී අනිවාර්යයෙන්ම කල්පනාවෙන් ඔයා ඒක මිලදී ගන්න ඕනේ. හරි අනිත් දේ තමයි ඔයා පාවිච්චි කරපු ෆෝන් එකක් ගද්දී අනිවාර්යයෙන්ම බලන්න ෆෝන් එක රත් වෙනවද කියලා. ෆෝන් එක රත් වෙනවද කියන්නේ සාමාන්‍යයෙන් බැටරි එක තමයි රත් වෙන්නේ. ටිකක් වෙලා පාවිච්චි කරද්දී ඒ කියන්නේ විනාඩි 10ක් විතර පාවිච්චි කරද්දී ෆෝන් එක ගොඩක් හීට් වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේකේ බැටරි එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නේ බැටරි එක රීප්ලේස් කරන්න කාලේ හරි වගේ එකක් තමයි එතනින් කියන්නේ. ඒ වගේම ෆෝන් එක ඉක්මනට charge වෙනවා නම් අපි හිතමු සාමාන්‍යයෙන් ෆෝන් එකක් charge වෙන්න පැය දෙකක් යනවා කියලා. හැබැයි මේ ෆෝන් එක පැය භාගයෙන් විතර full charge වෙනවා නම් 120 විතර ඉඳන් 100ක් යන්න පැය භාගයක් විතර යනවා නම් fast charging නැතුව normal විදිහට charge කරා. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ බැටරි එක සවුත් වෙලා තියෙන්නේ. එතකොට මේ ෆෝන් එකේ බැටරි එක රීප්ලේස් කරන්න කාලේ හරි. ඉතින් ඒ වගේ ෆෝන් එකක් ගද්දිත් අනිවාර්යයෙන්ම ඔයා
මතක ඇතුව බැට්‍රික ගැන හොඳ අවධානයෙන් ඉන්න. හරි ඊට පස්සේ ඔයාලා කැමරා එක බැලුවනේ. ඉතින් ෆ්‍රන්ට් කැමරා එක ඊට පස්සේ මේන් කැමරා එක මේ දෙකම බලන්න හරියටම වැඩ කරනවද කියලා කැමරා එක ඔන් කරලා බලන්න ෆෝකස් වෙනවද කියලා වීඩියෝ රෙකෝඩ් කරලා බලන්න ඊට පස්සේ කැමරා එකෙන් වීඩියෝ රෙකෝඩ් කරද්දී ඒක ප්ලේ කරලා බලන්න මයික් එක වැඩ කරනවද කියලා ඊට පස්සේ ස්පීකර් එක වැඩ කරනවද කියලා බලන්න පෝර්ට්‍රේට් එහෙම තියෙනවා නම් පෝර්ට්‍රේට් මූඩ් එක යූස් කරලා බලන්න ෆොටෝ එක හරියට ෆෝකස් වෙනවද බැක්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙනවද කියලා ඊට පස්සේ ෆ්ලෑෂ් එක ඔන් කරලා බලන්න ෆ්ලෑෂ් එක වැඩ කරනවද කියලා හරි ඊට පස්සේ ඒ වගේ දේවල් කරලා පස්සේ ඔන්න ඔයාලට පුළුවන් මේ ෆෝන් එකට සිම් එකක් දාලා මේ ෆෝන් එක චෙක් කරන්න මොකද අනිවාර්යයෙන්ම මේක කරොත් ගොඩක් හොඳයි සිම් එකක් දාලා සමහර වෙලාවට ඔයාගේ ෆෝන් එකට සිග්නල් ප්‍රශ්නේ එන්න පුළුවන් ඒ හින්දා ඔයා සිම් එකක් දාලා මේක චෙක් කරලා බලලා ගන්න එක තමයි ගොඩක් හොඳ. ඉතින් සිම් එකක් විතරක් දාලා නිකන් ඉන්න එපා. ෆෝන් එකෙන් කෝල් එකක් කරන් බලන්න. එතකොට ඔයාලට ඒක තවත් තහවුරු කරගන්න පුළුවන් මේ ෆෝන් එක හොඳයි, මයික් එක වැඩ කරනවා, ස්පීකර්ස් වැඩ කරනවා කියලා ඔයාලට එතනින් දැනගන්න පුළුවන්. හරි ඊට පස්සේ බලන්න ෆෝන් එක රීසෙට් කරලා තියෙන. ෆෝන් එකේ Gmail account එකක් තාම තියෙනවද? එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ අයිති කෙනාට නැත්නම් ඒක විකුණන කෙනාට කියලා ෆෝන් එක රීසෙට් කරගන්න. හරි ඊට පස්සේ ඔන්න අපි බලන්න ඕන තවත් දෙයක් තමයි මේ ෆෝන් එක Docomo ෆෝන් එකක්ද, AU ෆෝන් එකක්ද නැත්නම් SoftBank ෆෝන් එකක්ද කියලා. ඉතින් මේ වගේ වෙනස මම වීඩියෝස් කීපයකම කතා කරලා තියෙනවා channel එකේ. ඉතින් ඒ ගැන මුල ඉඳන් දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා ඒ වීඩියෝසුත් බලන්න. ඉතින් මම සරලවම කියන්නම් AU Docomo SoftBank කියන්නේ මේ ඔය Dialog Etisalat Mobitel ඊට පස්සේ SLT වගේ ජපානයේ තියෙන කම්පැනි කීපයක්. ඒකට එයාලා තමයි මේකට නෙට්වර්ක් දීලා තියෙන්නේ. ඉතින් Docomo ෆෝන් එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට ඒකට global ROM flash කරන්න බෑ. එතකොට AU හරි SoftBank හරි ෆෝන් දෙකෙන් එකක් තිබ්බොත් එහෙම ඔයාලට ඒකට global ROM flash කරන්න පුළුවන්. ඉතින් global ROM flash කරන්න දන්නේ නැත්නම් මම ඒක ගැනත් වීඩියෝස් මට මතක විදිහට දෙකක් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඔයාලට ගලෝබල් රොම් එකක් ඔයාගේ ෆෝන් එකට ෆ්ලෑෂ් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ගලෝබල් රොම් එකක් ෆ්ලෑෂ් කරනවා කියලා සමහර වෙලාවට ඒක 100%ක්ම හරියන්නේ නැහැ. මොකද ඔයාගේ ෆෝන් එකට ගැළපෙන රොම් එකක් එතන තිබ්බේ නැත්නම් එහෙම ඔයාට ආය තිබ්බ රොම් ෆයිල් එකම දාන්න වෙනවා ජපාන් එකම. එහෙම නැති වුණොත් එහෙම ඔයාට ෆෝන් එකේ කිසිම වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. ෆෝන් එක ඔන් වෙන්නේවත් නැහැ. ඊට පස්සේ ඉතින් මතක ඇතුව ඔයාලා ෆෝන් එක ගන්නවා නම් වොරන්ටියක් එක්කම මිලදී ගන්න අමතක කරන්නත් එපා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි පාවිච්චි කරපු Sony Xperia ෆෝන් එකක් ඔයාලා ලේසියෙම චෙක් කරන්න. ඉතින් ඔයාලට මේ හැම දෙයක්ම විනාඩි 10ක් 15ක් වගේ ඇතුළත හරියටම චෙක් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. යාළුවන්ටත් කියන්න මෙන්න මේ වගේ channel එකක් තියෙනවා. මෙන්න මේ වගේ වීඩියෝස් මේ channel එකේ කරනවා. ඉතින් ඔයාට ෆෝන් එකක් ගන්න ඕන නම් ඔයා මෙන්න මේ channel එකට ගිහලා මේ වීඩියෝස් බලන්න කියලාත් යාළුවන්ට කියන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක ඔයා තාම subscribe කරලා නැති කෙනෙක් නම් channel එක subscribe කරලා යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි හමු වෙමු නැවතත් මේ වගේම තවත් අලුත්ම වෙනස්ම වීඩියෝ එකකින්. එතකම් මං ගිහිල්ලා යන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.